මේ දේවල් මෙච්චර මහන්සි වෙවි ඉගෙන ගන්න නැතුව අපිට ඕන විදිහට සතුටින් ඉන්න වෙන කිසිම විදියක් නැද්ද? ඔය සතුටින් ඉන්න ඉතින් මේවා ඉගෙන ගන්න ඕනේ නැහැ. සතුටින් ඉන්නනේ තියෙන්නේ. ඔය පාර දැන් නෑ නේද? ඉස්සර පාරවල හිටියා පිස්සු. අර කොණ්ඩ වවාගෙන එහෙම හිටියා. මිනිස්සුන්ට බනින්නෙත් නෑ. උන් වෙන පාඩුවේ ඉන්නවා. උන් වෙන සතුටින් ඇත්තේ සමානලාට. අපි දන්නේ නෑනේ. සතුටින් ඉන්න කතාව වෙන එකක්. විභාග කරන එක වෙන එකක්. විභාග පාස් වුණාම සතුටින් ඉන්න හම්බ වෙනවා කියලා කවුරුවක්වත් කියලා නෑ. කවුද එහෙම කිව්වේ? එහෙම වෙනවනම් ගිහලා දෙකක් අරලා එන්න. විභාග පාස් වුණාම සතුට ලැබෙනවා කියලා එකක් නෑ. ඕ ලෝකේ කොහොමද? අර රෙඩ් ඉන්ඩියන් කෙනෙක්ගේ කතාව මම කිව්වනේ හැරය. ඔය ඇමරිකාව කලින් රෙඩ් ඉන්ඩියන්ස්ලා ඉන්නේ. ඔය යුරෝපියානු යනවා එහෙට. ගිහිල්ලා උන් අර ඉඩම් අයිති කර ගන්නවනේ. ඔන්න ඒ කාලේ මේ අවුරුදු 500 කට කලින් 500 නැහැ 250 කට. ඔන්න සුද්දෙක් එනවලු කැලේ ගස් පෙරලගෙන ඒ ගස් මේ එහෙම කරගෙන එනවලු. රතු ඉන්දියානුවෙක් බලන් ඉන්නවලු. අරු තරුණයෙක් අවුරුදු 20ක විතර 25ක විතර තරුණයෙක් එන්නේ. ඒ වයසෙන් වගේ රෙඩ් ඉන්දියන් කෙනෙක් ඉන්නවා. අරු මෙහෙම කැලේ මැද්දෙන් යනවා. අරු බලන් යනවා. ටික කාලෙක ගියාසේ ඌ තව එන සෙට් එකක් අරගෙන එනවා. අරලා කැලේ මැද්දෙන් ගිහලා ඌගේ ඉඩම මාක් කර ගන්න ලොකු ඉඩමක් අක්කර ගානක් ඉරම මේක මගේ කියලා අයිතිකාරව නෑ නේද? මේ ඉඩමක් මාක් කර ගන්නවා. ඉල ඒකේ ගස් ටික කපලා දාලා නම් මනම් එහෙම කරලා ඉවරලා ලොකු අක්කර ගානක ඉඩමක් ලෑස්ති කර ගන්නවා. අර රෙඩ් ඉන්දියන් එක බලාගෙන ඉන්නවා. ඒ සවරික දවසේ මූ ආයෙත් යනවා මේ යන්ත්‍ර සූට් අරන් මනම් අරන් ගිහිල්ලා අර ෆැක්ටරියක් ගන්නවා. එහෙම කරලා ඉවරලා එහෙම ගිහලා ඒක අරන් ඉන්නවා. රෙඩ් ඉන්දියන් කාරයා ඒත් බලන් ඉන්නවා. එසේ දැන් ඔන ෆැක්ටරි වැඩ කරලා මොන හරි ප්‍රොඩක්ෂන් එකක් යනවා වගාවක් කරලා මොන හරි එහෙම කරලා මුදල් ලොකු සල්ලිකාරයෙක් එනවා. පස්සේ ඌ ගෑණියෙකුත් එක්කන් එනවා. එසේ කසාද බඳිනවා ළමයි හම්බ වෙනවා. ළමයි දැන් බිස්නස් එක කරන් යනවා. රෙඩ් ඉන්දියන් එක ඒත් බලාගෙන ඉන්නවා. හරිද? ඌ දැන් වයසට දැන් අවුරුදු 75ක් විතර වෙනවා මුට දැන්. අර යුරෝපියානුවාට දැන් එන වයස අවුරුදු 50ක් විතර ගිහිල්ලා. දැන් පුතාලා ළමයි තමයි දැන් බිස්නස් එක කරන්නේ. ඌ දවසක් එහෙම ඉදිරියට අර අරුව හම්බ වෙනවා. රෙඩ් ඉන්දියන් එකව. උරත් දැන් වයසයි. හරිද? මේ ඉතින් අපි හැමදාම දැකලා තිබ්බට කතා කරලා හැම නෑනේ මේ ඒගොල්ලෝ දෙන්නත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඔව් ඒක තමයි මම කාලයක් තිස්සේ බලන් හිටියා. ඔයා එහෙට යනවා මෙහෙට යනවා වැඩ ගොඩක් කරනවා එන්නේ. ඉතින් වා මොකද කරේ? මම මුකුත් කරේ නෑ. මම ඉතින් මෙහෙම හිටියා. ඉතින් ඒකනේ බලන්න මම මේ කොච්චර දේවල් කරගත්තද මම මෙහෙම කරා. මෙහෙම කසාදයක් බඳගත්තා. මෙහෙම ළම හැදුවා. ඉතින් මම ගොඩ සෑහෙන දේවල් කරගත්තා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ මම දැන් හොඳ සතුටින් ඉන්නවා කියලා. අරුදි මම අවුරුදු 50ම සතුටින් තමයි හිටියේ කියලා කිව්වා. එහෙමත් පුළුවන් ඉතින්. සතුට ඔයාලක තියෙන්නේ. විභාගවල නෙමෙයි තියෙන්නේ. තේරුම් නැත්තම් හිතන්න යන්න එපා ඒක ගැන. ලියන්න